Good morning Vasanaව. කොයි වෙලේද ආවේ? Good morning madam. මම අද උදේ ආවේ. ඉතින් අද අපි මේ වැඩේට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ කොහොමද ඔබතුමිය දැන් මේ ආයතනයේ ආරම්භක සමාජිකාවක්. මේ ආයතනය පටන් ගත්තේ ඔබතුමිය විසින්. ඉතින් ඔබතුමියට කොහොමද මේ ආයතනය ආරම්භ කරේ කොහොමද මොනවද ආවේ ගැටලු සහ පළමුවෙන්ම කියන්න ඔබතුමියගේ අධ්‍යාපන ශික්ෂකම් මොනවද මේ වගේ ආයතනයක් මෙච්චර දුරට ඩෙවලොප් කරන්න තිබ්බේ කියන එක අපි අද කතා කරමු. ඔව්. වාසනාව මාත් එක්ක දැන් අවුරුදු 3ක් ඉන්නවා. ඒ කාල සීමාව ඇතුළත එහා කතාවක් මම මේ කියන්නේ. ඒක ලේසි ගමනක් නෙමෙයි. අමාරු බාධක තිබුණා. ඒ වුණත් කොහොම හරි කරන්න ඕන කියන අදිෂ්ඨානය තිබුණා. අපි ඉංග්‍රීසි නර්සින් කෙයාර් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයේ 2016 වසරේදී රෙජිස්ටර් කරලා 2017 වසරේ ඉඳලා තමයි සේවාදායකයන්ව බඳව ගන්න සහ කෙයාගිවර්ස්ලා ඒ කියන්නේ හෙද සහායිකාවන් පුහුණු කරන්න පටන් ගත්තා. එතකොට මම මේ ශාස්ත්‍රයට මුලින්ම ආවේ මේ සම්බන්ධව නෙමෙයි. මම වෙන ව්‍යාපාර කරමින් සිටින කාල සීමාවකදී තමයි මේ UK මේ මහත්මයා මිස්ටර් රිචඩ් මහත්මයා හමු වෙලා මෙවැනි දෙයක් කරමු කියන කතාවකට ඇති වෙලා ඉතින් අපි ඒක පටන් ගත්තා. ඉතින් මේක කරගෙන යනකොට අර ඉස්සෙල්ලා කිව්වා වගේ බාධක ගොඩක් තිබුණා. ඒ වුණත් දැන් අපි මේ බාධක ගොඩ අරගෙන තියෙනවා. මොකද වෙළඳපළ එන්නේ දවසින් දවස වෙනස් වෙනවා. අපි මුලින් පටන් ගන්නකොට තිබිච්ච වෙළඳපළ නෙමෙයි දැන් තියෙන්නේ. ඒකට වෙළඳපළේ තියෙන තරඟකාරීත්වයත් එක්ක ඒකට ගැලපෙන සේවාවක් ලබා දෙන්න අපි හැමතිස්සෙම නිරන්තරයෙන්ම වෙනස් වෙන සුළු ආයතනයක් බවට පත් වෙන්න ඕනේ. එකක් තමයි ඉංග්‍රීසි නර්සින් අපි හැමතිස්සෙම කුඩා දේවල් ගැන තමයි අවධානය යොමු කරන්නේ. ලොකු දේවල් නෙමෙයි අපි පොඩි ආයතනයක්. ඉතින් අපිට අර වෙනස් වීම ඉක්මනටම ගන්න ලේසියි. ඉතින් ඒකත් එක්ක තමයි මම හිතන්නේ මේ ගමන අපි මේ ලෙස ආවේ. එතකොට දැන් අවුරුදු 7කට 8කට වැඩි කාලයක් අපේ ආයතනයේ ක්‍රියාත්මක වෙනවා. ඉතා සාර්ථකව. ඉතින් මට කියන්න මේ ඉංග්‍රීසි නර්සින් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මොනවාද ප්‍රධාන වශයෙන්ම සපයන සේවා? ඔව්. ගොඩක්ම දැන් හැමතැනම තියෙනවානේ සාදු සේවක දැකලා තියෙනවානේ නේද? ඉතින් වැඩිහිටි කෙනෙක්ව ගෙදරකදී රැක බලා ගන්න ඉතාම අමාරුයි. මොකද පොඩි ළමෙක් බලනවා වගේ නෙමෙයි වැඩිහිටි කෙනෙක්ගේ ශාරීරික දුර්වලතාව තියෙනවා, මානසික දුර්වලතාව තියෙනවා. ඒ වගේම යා ආධ්‍යාත්මික දුර්වල වෙනවා සමහර වෙලාවලදී. ඉතින් හැමතිස්සෙම නෙමෙයි. යා එතකොට පොඩි ළමෙක් බලනවා වගේ නෙමෙයි යා ගෙදරදී බලන එක ඒ පවුලකට ඉතාම ලොකු බලයක්. ඉතින් ඒක කවුරු හරි යොදලා බලා ගන්නවා කියන මතය තමයි තියෙන්නේ. ඒ වුණත් ඒ වැඩිහිටි පාදාවට පත් වෙන මනුස්සයා කියන්නේ බුද්ධත්වයට යන කෙනාට සාධාරණයක් එතනදී ඉෂ්ට වෙනවද? අන්න ඒක තමයි ඉතාම වැදගත් වෙන්නේ. අපි මේ කරන්නේ යන්ත්‍ර සූත්‍ර එක්ක කරන ගනුදෙනුවක් නෙමෙයි. තාක්ෂණය එක්ක කරන ගනුදෙනුවක් නෙමෙයි. මිනිස්සෙක් එක්ක කරන ගනුදෙනුවක්. එතකොට මෙතනදී අපි ගොඩාක් සංවේදීව තීරණ ගන්න වෙනවා හැම දෙයකදීම. ඒ වගේම තමයි මනුෂ්‍යත්වයේ පෙරදරි කරගෙන කරේ නැත්තම් කිසිම ව්‍යාපාරයක් සාර්ථක වෙන්නේ නැහැ. ඔව් ඒක ඇත්තටම මම දැන් අවුරුදු 3කට අධික කාලයක් පුරා මේ ආයතනයේ ඉඳලා මම පෞද්ගලිකවම අත්විඳලා තියෙනවා ඒ අත්දැකීම. ඊට අමතරව අපි කතා කරමු මේ වයෝවෘද්ධ පුද්ගලයෙක්ට මොනවද මේ ඉංග්‍රීසි නර්සින් කෙයාර් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ විශේෂයෙන්ම සපයන සේවාව? ඔව් හොඳ ප්‍රශ්නයක් වාසනා. මොකද වැඩිහිටි කෙනෙක් එයාගේ සීමාවන් එන්න කුඩා වෙනවා. තරුණ කාලේදීම නෙමෙයි මේ ලෝකෙම අපේ. ඒ වැඩිහිටි කෙනෙක් වෙනකොට එයාගේ සීමාවන් කුඩා වෙලා අන්තිමට කාමරයකට කොට වෙනවා, ඇඳකට කොට වෙනවා, වීල් චෙයාර් එකට කොට වෙනවා. එතකොට එයාට ඇත්තටම අවශ්‍ය වෙන අවශ්‍යතාවය අපි හිතන දේවල් නෙමෙයි. සමහර වෙලාවට කැමවීම, අඳින්න කිසිම දෙයක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. එයාට ඇත්තටම අවශ්‍ය වෙන්නේ රැකවරණය. අන්නේ රැකවරණය දෙන්නේ කොහොමද කියන එක තමයි වැදගත්ම අවස්ථාව හැටියට අපි මේකදී හිතන්නේ. ඒක ඇත්තටම එතනදී මුදල් උපයීමක් බලාපොරොත්තු වෙන්න බෑ අපිට. තව මිනිස්සෙක් කොහොමද අපි රැකගන්නේ? ඉතින් ඒක ලොකු චැලෙන්ජ් එකක්. ඒ කියන්නේ ලොකු අභියෝගයක්. මොකද අපිට එන සේවාව ලබා දෙන්නේ නැහැ. සේවා අපේ එන කෙයාගිවර්ස්ලා කියන්නේ සාතු සේවකයන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි වාසනාව ඔයගොල්ලන්ගේ සහාය අපිට ගොඩක් වැදගත් වෙලා තියෙන්නේ. අපිට ඉන්නවා හොඳ ඔෆිස් එකේ ටීම් එකක්. ඒ කියන්නේ අපේ හොඳ සෙකන්ඩ් ලයින් මැනේජ්මන්ට් ටීම් එකක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ තැනට යනවා. ඒ ප්‍රශ්නේ අවබෝධ කරගන්නවා. මගිනුත් උපදෙස් ගන්නවා. මට බැරි වෙන අවස්ථාවල් වලදී අපි අපේ මිස්ටර් රිචඩ්, ඒ වගේ මිස් ෆියෝනා, මිස් සිස්ටර් ජෙනිෆර්, ඒ වගේ අපි ඒ අයගෙනුත් උපදෙස් ලබා ගන්නවා. අරගෙන අපි බලනවා කොහොමද අර වෘද්ධත්වයට පත් වෙච්ච පුද්ගලයාට සතුටු වෙන්න පුළුවන් සහ එයාට අවශ්‍ය වෙන විදිහට සේවය දෙන්න. එයාගේ දුරටවත්, පවුලටවත්
අපිටවත් අවශ්‍ය වෙන විදිහට නෙමෙයි ඒ වැඩිහිටියාට අවශ්‍ය වෙන විදිහට සේවය ලබා දෙන්න. ඉතින් මේක අමාරුයි නේද? අමාරුයි. ඔව් ඇත්තටම අමාරුයි. අපි පුද්ගලිකව මේකත් ඉගෙනවා කල්පනාකාර ලෙවල් එකේ ඉඳලා. ඉතින් මම ඔබතුමීගෙන් ඊළඟට ප්‍රශ්න යොමු කරන්නේ අපි දැනට වයෝවෘද්ධ පුද්ගලයන්ට සාතු සේවක රැකවරණය සපයනවා. දැන් අපි අවුරුදු 7-8ක් තිස්සේ ආරම්භක මොහොතේ ඉඳලා මේ වෙනකම් මේක කරනවා. මට ඔබතුමියගෙන් දැනගන්න පුළුවන්ද අපි ඉස්සරහට අපි මේ සේවාව වෙනස් කරනවද? තව අලුත් සේවාවන් අපේ පාරිභෝගිකයන්ට හඳුන්වලා දෙනවද කියන එක ගැන මට දැනගන්න අවශ්‍යයි. ඔව් වාසනා නිරන්තරයෙන්ම මේ මාකට් එක වෙනස් වෙනවා. වෙළඳපොළ වෙනස් වෙනවා. අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. ඉතින් අපි ඒකට අවශ්‍ය වෙන විදිහට අපේ කෙයාගීවර්ස්ලා ට්‍රේන් කරගත්තේ නැත්නම් අපිට ඉස්සරහදී ලොකු අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඔව් අලුත් වෙන වෙළඳපොළට අවශ්‍ය වෙන විදිහට සේවාවක් සපයන්න අපි වෙනස්කම් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මට ඔබතුමීගෙන් දැනගන්න ඕනේ අපේ මේ සේවාව අවශ්‍ය පුද්ගලයන් ඉන්නවා නම් ඒ කියන්නේ විදේශගත වෙලා ඉන්න පුරවැසියන් ඉන්නවා අපේ ලංකාවේ ඊට අමතරව කාර්ය බහුල පුද්ගලයන් ඉන්නවා. එතකොට තමන්ව පොඩි කාලේ ඉඳලා මහත් කරලා දැන් තමන්ට ඒ කියන්නේ ඇවිල්ලා රැකවරණය දෙන්න බැරි නම් මේ වගේ සේවාවක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඉතින් මේ වගේ පාරිභෝගිකයන්ට ඔබතුමියව කොහොමද කන්ටැක්ට් කරගන්නේ? කොහොමද මේ ඉංග්‍රීසි නර්සින් කියා ප්‍රයිවට් සෙක්ටර් ආයතනයේ සාතු සේවිකාවක් හරහා තමන්ගේ මව්පියා තමන්ගේ නෑදෑ හිතමිතුරන් කොහොමද බලාගන්නේ කියන එක ගැන කොහොමද සම්බන්ධ කරලා අපේ සේවාව ලබා ගන්න කියන එක ගැන අවසාන වශයෙන් පැහැදිලි කරන්න. ඔව් වාසනා අපේ ඉංග්‍රීසි නර්සින් වෙබ්සයිට් එකට යන්න පුළුවන් www.englishnursing.com. ඒකේ තියෙනවා WhatsApp අංක ඒ වගේම අපේ දුරකථන අංක තියෙනවා. ඒ හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. මම මගේ දුරකථන අංකය කියන්නත් කැමතියි 0763165 මේ විශ්වාසය දෙන්න පුළුවන් මට ඒ පිටරටවල ඉන්න බුදරුවන්ට ඔයාගේ අම්මා තාත්තා ගැන මම විශේෂයෙන් සොයා බලනවා. ඒ විශ්වාසය ඔයගලන්ට මට දෙන්න පුළුවන්. ඔව් අපි ඔක්කොම තොරතුරු ටික කෙටියෙන් දැනගත්තා මේ වීඩියෝ තුළින්. ඉතින් ඔබටත් අපගේ ආයතනයේ වගකීමෙන් යුතු සේවයක් අවශ්‍ය නම් ඔබගේ අම්මා තාත්තා ඔබගේ හිතවතුන් රැක බලා ගන්න පුහුණුව ලත් හෙද සේවක සේවිකාවක් අවශ්‍ය නම් මේ තිරේ දිස්සන අංකයට ඔබත් අදම කතා කරලා අපේ සේවාව ලබා ගන්න. එහෙනම් අද දවසේ අප සමග සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. ආයුබෝවන්.